මේ පේෂන්ට්ගේ කිඩ්නිස් හොඳටම නරක වෙනවා. මම එයාගේ කේස් හිස්ටරි එක ස්ටඩි කරා. එයාට හොඳටම ඩයබටික්. නෑ සර්. මගේ කවුරුවත් නෙවෙයි. මම මේ නෝනාගේ ගේ ළඟ හිතවත් කෙනෙක්. ඒත් මම මීට කලින් සර්ව දැකලා නැහැ. මම මෙහෙන් ගියේ 2004. ලස්සන පියකරු ඔබේ වත කමලේ මත් උන මගේ නෙත් බමරුන් පැටලේ පින්හස කෙන්වැද සිවලඟ සසලේ පින් මද විය සැනසෙන්නට තුරලේ ලස්සන පියකරු ඔබේ වත කමලේ වා තෝරගත්ත මේ නිල් පාට වෙඩින් කාඩ් එක හරි ලස්සනයි. හිත නේද ඔයාගේ ජීවිතේ වැදගත්ම දවස. අඩෝ මේ වයසට ගැලපෙන්න කතා කරන්න කිට ගනින් හරිද? සරි අයියා. අයියා. අන්න එහෙම මට ඇත්තටම I really have a different feeling about you. It's difficult to explain. මොරින් මගේ තාත්තා නැති වෙනකොට මට අවුරුදු 7යි. මට අම්මට කතා කරන්න ඕනේ. Okay, පොඩ්ඩක් ඉන්න. නෝනට දැන් බය වෙන්න කිසි දෙයක් නැහැ. දොස්තර මහත්තයා කිව්වා ඔපරේෂන් එක හුඟා හොඳට කරා කියලා. මම අම්මට ගොඩාක් කිව්වා. අනිත් එක මට ඕන වුණා මගේ ජීවිත කාලෙම අම්මා බලාගෙන අම්මා ළඟට ඉන්න. ඔන්න නෝනා. මම අද නෝනට පූජා කරන්න මල් ගොඩාක් කඩාගත්තා. මොකද අංකල් චේන් එක පැන්නද? නෑ. පන්න ගත්තා. ඔය ඇමරිකටද? තාමනේ මම මේ රේස් කොලේ බල ඉන්නකොට මට නිකමට වගේ අස්සෙක් තෝරලා දුන්නා. එදා යනකොට ඔය මාලේ කරේ දාගෙන ගියේ නෑ මහත්තයෝ නෑ. එක් ආත්ම භවයක චුතියටත් අනිත් ආත්ම භවයක උප්පත්තියටත් අතර ඇති වූ පැවැත්ම. ඒත් ප්‍රියංකා මට බෑ ඔයාට බොරු බලාපොරොත්තු ඇති කරන්න.